Ho 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 ho. Ho 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 ho. නත්තල් නේද? Ho 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 ho. ආයෙත් ඇහුණා. මේ නැගිටිනවා. යෝ මොන කරදරයක්ද? නත්තල් සී ඇවිල්ලා. මේ මොන නත්තල් සීයේද? යන්කෝ යන්. යෝ යන් ඉක්මනට යන්. නිදාගන්න නෙමෙයි. Ho 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 ho. Ho 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 ho. Ho 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 ho. අයියෝ මේ එහා ගෙදර මාව නේද දිව මැදම තින්නේ. යෝ මට නිදාගන්න දුන්නෙත් නෑනේ. යනවා. එතකොට ඔයා මේ එන්නම් යන්නකෝ. මේක නම් මට හොඳ අවස්ථාවක්. තේ ගෙදර දවල් තියෙන නත්තල් පාටියට එන්න නත්තල් සීයට එන්න හිටපු එක්කෙනම් ලෙඩ වෙලා. මීමා මට කියලා බලන්න ඕනි නත්තල් සීයට අඳින්න පුළුවන්ද කියලා. Ho 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 ho. Ho 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 ho. මේ මාම නම් අපේ ගෙදර නත්තල් සීයට ගාන්න ගැලපෙනවා. ඈ මොකද්ද පුතේ කිව්වේ? මේ මිනිහයාට නම් කියලා වැඩක් නැහැ. මොකද්ද කිව්වේ? කියලා එයා ගෙදර නැන්ද කිව්වා. ඒක මිසක්. ඉතින් මොකද්ද දැන් කියන්නේ නත්තල් සීයා? අපේ ගෙදර දවාලේ පාටියක් තියෙන නත්තල් පාටියක්. මොකද්ද මේ වැටුනේ? මේ මොකද්ද වන්ද? ඉතින් පාටියක් තියෙනවා. ඉතින් මට මොකද්ද කියන්නේ? අයියෝ මේකට නම් කියලා වැඩක් නැහැ. මොකද්ද පුතේ කිව්වේ? කියලා එයා ගෙදර නැන්ද කිව්වා. එයා ගෙදර නැන්දද කිව්වේ නෝ කවන්නේ. මේ ඉතින් නත්තල් පාටියක් තියෙනවා. ඉතින් ආයේ නත්තල් සීයට අඳින්න හිටපු එක්කෙනා ලෙඩ වෙලා. නත්තල් සීයට අඳින්න හිටපු එක්කෙනා ලෙඩ වෙලා. ඉතින් මට මොකද්ද කියන්නේ? යකාට නම් කියලා වැඩක් නැහැ. මොකද්ද පුතේ කිව්වේ? කියලා එයා ගෙදර නැන්ද කිව්වා. එයා ගෙදර නැන්දද කිව්වේ? එහෙනම් කවන්නේ. ඉතින් නත්තල් සීයට අඳින්න හිටපු එක්කෙනාට එන්න බැරි වුණා. ඉතින් ඔයා ලස්සනට හො ගාලා කිව්වනේ. ඉතින් මං ඔයාව තෝරගත්ත නත්තල් සීයට. අනේ මේ පුතේ මට මොනවාද පුතේ මේ වැටෙනවා මේ අනේ පුතේ මට නම් ඕක කරන්න තේරෙන්නේ මම කියලා දෙන්නම්කෝ. එන්නකෝ යා මේ ඇඳුම. නැහැ මේ පුතේ මට නම් ඕක කරන්න බෑ නෑ පුතේ මට නම් බෑ පුතේ මට නම් ඕක කරන්න බෑ පුතෝ අම්මෝ අනේ පුතේ මොකද්ද මට මේ කරේ අයියෝ අනේ නත්තල් සීයට ගාන්න ගැලපෙන. ගැලපෙනෝ ඔය මොකද්ද මල්ලක් අයියෝ ඔය මල්ලක් ගන්නකො නත්තල් සීයේ. පුතේ අම්මා පුතේ මොකද්ද මේ අම්මා දැන් නම් නත්තල් සීයට ගාන්න ගැලපෙනවා. යාම පාටියට එන. හෝ 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 මල් වල එල්ලන්න ඕනේ ලස්සනට. රෙඩියනේ. පුතු අම්මෝ. අනේ ඉන්න බලා යන්න එපෝ. පඩන්න ඕනේ. මොකද ඔතන එල්ලලා ඉන්නේ? අනේ මම මල් වල එලන්න ආවේ. සීරිය එන්නම කරන් ගියානේ.
එහෙමද? බුදු අම්මෝ ඉක්මනට ඉරිමත් ගන්න. සිරියනේ කොතනද ඉන්නේ? ඒ අම්බ හදාගත්ත ඉක්මනට ගන්න. ඔහොම වෙල්ලිලා ඉන්න මං එනවා. හරි. බුදු අම්මෝ මොකද්ද රොද්දේ? ඒකට කමන්නේ ගිහිල්ලා ඉනිමග එන්න ඕන. වේදි එන්නේ ඉනිමග. නිමග ගන්න එපා. අයියෝ නිමග ගන්න එපා. ඉනිමග ගෙනාවා. අම්බෝ මගේ කොන්ද. දැන් දීනි මක් ගෙනාවේ. දැන් ඉතින් ඉනි මක් කන්න තමයි වෙන්නේ. නත්තල් ගහනන් හැදුවා. දැන් යන්න ඕනි නත්තල් 100ට කතා කරන්න. මම තමයි නත්තල් සීයා. මොකද ළමයෝ? මම තමයි නත්තල් සීයා. ඉතින් මට කියන්නේ දැන් කාලේ ඇදෙන පොඩි ගුණන් අන්තිමයි. අනේ කවුරුත් නැද්ද? මම මේ නත්තල් 100ව හැමදාම හෙව්වා. දැන් එන්නකො මේ පැමිණි ජනතාව මෙතනට එන්නකො දැන්. මල්ලේ මියුසික් එක නවත්තන්න. මම අපේ ප්‍රසංගය රසවත් කිරීමට නත්තල් 100ට ආරාධනා කරනවා ගීතයක් ගායනා කිරීමට. අයියෝ මට සින්දු කියන්න තේරෙන්නේ නැහැ. මොකද්ද මට කරේ? නත්තල් සිග රඳින්න කියලා විතරයි නේ කිව්වේ. අයියෝ මට සින්දු කියන්න තේරෙන්නේ නැහැ. අයියෝ මොකද්ද මට මේ කරේ? මට සින්දු කියන්න තේරෙන්නේ නැහැ. අයියෝ ඩිංගල් බෙල්ලක් කියන්න එක හරි ලේසි. ජින්ගල් බෙල් හරි ඉතින් කියන්නම්කෝ. Jingle bell, jingle bell, jingle all the way. How I wonder what you. අයියෝ මූණම මොකෙද්ද මන්දා? මොකද්ද පුතේ කිව්වේ? කියලා යාගෙදර රැඳ කිව්වා. එහෙනම් කමන්නේ. නත්තල් 100 සින්දුව කියන්න එපා ඔක වැරදි. ඔන්න ඔකනේ බැරි ඔන්න පුතේ. ඔන්න ඔකනේ ප්‍රශ්නේ. ලස්සන සින්දුවක් කියන්න තමයි අවස්ථාව දෙන්නේ. අවස්ථාව දෙන්නේ. මම කියනවා. Jingle bell, jingle bell. නත්තල් දී ඔක කියන්න එපා කිව්වා. හරි හරි. මං කියන්නේ. මේ මම පොඩ්ඩක් අරයට ගිහිල්ලා එන්න. ඕනි දියා ගිහලා උත්සවය කරන්න කලින් මෙතන ඉන්න. හරි හරි ඉක්මනට එන්න. අයියෝ මගේ ගෙදර බඩු ටික. ඊනයක් මේ දැකලා තියෙන්නේ. Music